අද අපි ඕපන් කරන්න යන්නේ කැල්සියම් ටැබ්ලට් එකක්. මේක ඇත්තටම නේචර්ස් වේ කියන බ්‍රෑන්ඩ් එකේ එකක්. ඒ කැල්සියම් වගේම විටමින් D3 එකත් අඩංගු එකක් තමයි මේක. මම මේක පර්චේස් කරේ තායිලන්තේ. මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්. මට අර තියෙන දණිස් වල පොඩි ජොයින්ට් වල පොඩි පේන් එකක් තියෙනවා. පොඩි ඒ කියන්නේ කැල්සියම් ඌනතාවයක් තියෙනවා මට. ඒක වෙනුවෙන් තමයි මම මේක ගත්තේ. මේ වගේ තමයි විස්තර තියෙන්නේ. මේක විස්තර කරා මේක ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක්. මම ඊට කලිනුත් මේකේ වෙන මෙඩිසින් එක යූස් කරලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි, ප්‍රයෝජනයක් තියෙනවා. ඒ හින්දා තමයි මම මේකත් පර්චේස් කරේ. මේක මට තායිලන්තෙදි නම් උනේ ඇත්තටම රුපියල් 4000 5000 අතර වගේ ගාණක් මට මතක විදියට. මෙහි නම් මම හිතන්නේ මේක ඊට වඩා වැඩි මොකද රුපියල් 10000ක් විතර වගේ වෙන ගාණක් කියලා. මේක මම දන්නේ මේක තියෙනවද ඔයාලට මම Facebook එකේ මම දැකලා තියෙනවා විස්තර. මේක මේ ඔක්කොම විස්තර තියෙනවා මේ කන්ට්‍රි එක. ඒ ඔක්කොම මේකේ ගැන තියෙන මෙඩිසින් එකේ තියෙන විස්තර ඔක්කොම මේකේ තියෙනවා. අරට කියවලා බලන්න පුළුවන්. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. බලන්නකෝ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් ඕපන් කරලා බලමු මේක මේක අපිට නෝමල් ඕපන් කරන්න සීල් පැක් එකක් තියෙන අපිට ඕපන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ඕපන් කරලා බලමු කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා. මේ වගේ සීල් පැක් එකක් තියෙනවා. අපිට සීල් එක ඕපන් කරලා ගන්න පුළුවන්. ටිකක් අමාරුයි හැබැයි ඕපන් කරගන්න. බලන්නකෝ. හරි. මේ තියෙන්නේ මේක මට මතක විදියට මේක මේ 1000 මිලිග්‍රෑම් එක. ලොකු ටැබ්ලට් එකක් තියෙන්නේ. මේක එක දවසකට එකක් තමයි ගන්න තියෙන්නේ. කෑමත් එක්ක තමයි ගන්න තියෙන්නේ. මේ වගේ ලොකු ටැබ්ලට් එකක් තියෙන්නේ. අපිට බොන්න මම නම් ගොඩක් කරාට මේක දැන් බොන්න හිතාගෙන ඉන්නේ. රෑ කෑම ගන්නකොට තමයි අපි බීලා බලමු මේකේ ප්‍රයෝජනයක් මොකක් හරි තියෙනවද කියලා. මම බීලා බලලා කියන්නම් ඔයගලන්ට විස්තරේ මොකද මේකේ ප්‍රයෝජනයක් තියෙනවද මේක ගුණදායකද මොකද කියලා මම කියන්නම්.